ආශිර්වාද ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවත් එක්කලා සිංහ ලග්නීමේ ඔබත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න කැමති. ඉතින් සිංහ ලග්නීමයන්ට සුබ ඵලදායක ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා 7 වෙනිදා. ඒ තමයි බුධ ග්‍රහයා මිථුන රාශිගත වීම කියන එක. ඉතින් බුධ ග්‍රහය මිථුන රාශිගත වෙනකොට සිංහ ලග්නීමයන්ගේ ලග්නාධිපති රවිත් ඉන්නේ 11 වෙනිදා මිථුන රාශියේ. මේ නිසා රවි බුධ යෝග වෙනවා බුධාදිත්‍ය යෝගය කියන සුබ ඵලදායක යෝගය ඇදෙනවා. 11 වෙනිදා කියන්නේ ආස්ථානයේ කියලා ලැබීම ගැන කියන තැන. ඉතින් ඔබේ ආදායම් මාර්ගය ඉහළ යයි. යහපත් යාළුවෝ අඳුන ගන්න පුළුවන් වෙයි. ධනවත් බලවත් අයත් එක්කලා ආශ්‍රය කරන අවස්ථාවක් ලැබේ. ඔබේ රැකියා ස්ථානයේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. ඒ වගේම උසස් අය අතහිත දෙයි. උසස් අයගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් සිංහ ලග්නෙට විශේෂයෙන්ම රැකියාව නැත්නම් රැකියාව ලබා ගන්නත් රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ උසස් වීම වගේ දේවල් ලබා ගන්නත් අවස්ථාව ලැබෙන බව තමයි පේන්නේ. ඒ වගේම පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්නත් දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්නත් සිංහ ලග්නෙට අවස්ථාව තියෙන බව පේනවා. අපිට අමතක කරන්න බෑ සිංහ ලග්නෙගේ ලග්නේ 8 වෙනි සෙනසුරු ගමන් කරනවා කියන එක. අෂ්ටමී රාශියට කපල තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ නිසා සෙම් රෝග වාතාබාධ වගේ සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න කියලා සිංහ ලග්නෙට මතක් කරන්න කැමතියි. ඉතින් අසරණ අයට, මහලු අයට, රෝගීන්ට උදව් උපකාර කරන එක, ඖෂධ පරිත්‍යාග කරන එක, ආහාර වේලක් පරිත්‍යාග කරන එක සිංහ ලග්නෙගේ අභිවෘද්ධියට දියුණුවට හේතු වෙනවා. මේ විදිහට කටයුතු කරන්න. ඉතින් විශේෂයෙන් ඉදිරි මාසයේ ඔබේ දියුණුවට සුදුසු කාලයක් උදා වෙලා තියෙන්නේ. නව ව්‍යාපාරයක් හිම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා සුබ නැකත් යෙදෙනවා කියලා සිංහ ලග්නෙමියන්ට මේ සුබ පණිවිඩය දෙන්න කැමතියි. ජය වේවා.